ආය සමහරයි වෙලා. උගුරු බිස්කට් දෙනවා. ඔන්න ඉදිකටු පාන. ඒක හොඳ අත්දැකීමක්. ඔව්. හැල කණුවල ලාව සමහරයි. උඩමලු. දැන් උඩමලු. ආත විවක දෙන්නම්. මේක නම් නැචරල් පූල් එකක්. එහෙනම් අද අපි කටලිය මංගල ශීපා කරනවා පටන් ගන්න යන්නේ. අපි ශීපා කරනවා බුඩේ දෙනවා. අපි යම් මාත් එක්ක යලෝ කීප දෙනෙක් ඇවිල්ලා ඉන්න. එයාලත් එක්ක උඩට ශීපා කරන්න පටන් ගමු. දැන් වෙලාව 6යි. අපි යමු උඩට. ඔන්න දැන් අපි ඉන්නේ අම්මන පළවෙනි පන්සල් ඉන්නේ යාළුවෙක්. තව 7 දෙනෙක් ඉන්නවා 6 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. වන්දනා කරලා අපි යන්න පටන් ගන්නවා මුලට. දැන් කොහමද ආය සමහරයි වෙලා. සමහන් සහන කලාපයක් තියෙනවා. සමහන් එකක් දෙනවා. සමහන් එකක් අරගෙන බැලුවොත් හොඳයි. මොකද නහය බරගතියක් එම තියෙනවා ටික. ඒක වැඩි වෙයි නැත්තම් අපි සමහන් එක්ක දීලා ඕන්නම් මෙතන SP බාම් තියෙනවා. මොකද කියන්නේ සමහන් එක දැන් සාමාන්‍ය සුපිරිලු. සාමාන්‍ය සුපිරිලු. ඕන කට්ටියට SP බාම් සච්කාරයක් තියෙනවා. එක කරගන්න පුළුවන්. උඩට කෝඩුකාරයන්ට පඳුරු කෝඩුකාරයෝ කියන්නේ පළවෙනි පාර කරුණා කරන්නේ නැයට පඳුරු දාගන්න දින මෙතන මේ 3-4 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය පඳුරු දාලා එන ගමන් අපි එයාලා එනකන් ඉමු. මාකරතරණ ගහව එතන මංචයෙන් උගුරු බිස්කට් දෙනවා. උගුරු පොඩු පාන උඩට යනවා. ඔන්න ඉදිකටු පාන. Oh. දැන් අපි ඉන්නේ ඉදි කටු පානේ. අද නම් මිදුව වැඩි සීතලයි. එනවා. ඉදි කටු පාන පහු කරා. කැප් එක දාගත්ත පිනිපාන. ඒත් එක්ක ජැකට් එක දාගත්තා මේ පින්නක් ආවා. ඊළඟට මාගිරි තමයි මං හිතන්නේ. මොකද්ද කියන්නේ අපේ නඩේ කුරාට ඒක හොඳ අත්දැකීමක්. ඔව් හැමෝටම ඉන්න එක තමයි කියන්නේ ඒක අත්දැකීමක් ගන්න. මම ඇවිල්ලා මේක කරුණා කරලා යන්න එක තමයි කියන්නේ. ඔයයි කීනි පාරද? මම 4 වෙනි පාර. ඒ 4 මන් 2. රපොට්ටේ අන්තිම ඩිනසිය හැල කණුවල තව ඉන්නේ හැල කණුවෙන් ටිකක් අරගෙන යවන්න දැකලා තියෙනවා. පටිය හේතුවක් දන්නේ නැහැ. මම අනිත් පැත්තේ යන්නේ. මෙතන ඉන්න ටිකක් අරගෙන ඒක හේතුව දන්නේ නැහැ. ඒක ඇයි සිතක් විතර කරනවා දැකලා තියෙනවා. ඒකයි මාජික් කරේ. වෙලාව 11:00. 11:20. මොකද ප්ලෑන් එක මදුරන්? මෙහෙන් නැගලා එහා පැත්තෙන් බයිමු. නැග්ගේ නල්ල දන්නේ. රත්නපුරෙන් බහින්න තමයි හිතන් ඉන්නේ නා. ඔන්න ගයිස් උඩමලුවට ළඟයි. සතුටුයිද? ඔන්න උඩමලු. දැන් උඩමලු වෙන්නේ. පේනවද දන්නේ නැහැ. මොකද මේ මට ෆෝන් එක පේන්නේ නැහැ. ඒ තරමට වීදුමක්. කැම එක පේන්නේ නැහැ. ඔන්න අපි උඩමළුවේ ඉන්නේ. මාර වීදුමක් තියෙන්නේ.
අපි හිට පයින්නේ මෙතන රත්නපුර පාර. රත්නපුර පාර තියෙනවා. 3:00යි වෙලාව. ඉතින් බලන්න ඉන්නේ නා. ඉතින් බලාගන්න. ඉදුම මාර සීතලක් තියෙනවා. ආය සන්රයිස් එක තියෙන්නේ නම් 6:01ට දැන් 6:03ට වගේ. දැන් උනට පේන්නේ මීදුම ගොඩක්. ඉර ඇංගිලා. ඒ බලන්න හිටියා. ඒ බලන්න බැරි වුණා. මොකද මීදුම වැඩි. ඒ හින්දා දැන් යනවා මම කියන එක හරියට දන්නේ නැහැ. හුලංසර වැඩි. උන් ඔය විදිහට තමයි පාත පේන්නේ. පාත view එක පෙන්නන්න මාර ලස්සනයි. ඔන්න බලන්න. පාත එන්න මේ තියන්නේ උලකට අනුවර්තනය වෙලා කෘත්‍රිම බොන්සයි නෙවෙයි ස්වභාවිකව බොන්සයි වෙච්ච එකක් තමයි මේ ටිකේ තියෙන්නේ දිගට. ඒ කියන්නේ අනේ මොන හරි ආසම ගස් જાතිය. වෙනනේ. දැන් රත්නපුර පාරෙන් පාතර බහින ගමන් ඉන්නේ. මට අසල ලොකේෂන් එකක් පේනවා. ඒක පේනව නැති වෙනවා. පේන ගමන් මම පේන්නද? හැබැයි කොහොම එතන වෙනවා නිකන් සීගිරිය වගේ සමාන ලස්සන කන්දක්. මෙන්න මේක. නම් දන්නේ නැහැ ඒ වගේ මං. මෙතන එකක් පේනවා. මෙතන එකක් තියෙනවා. තව තියෙනවා නිකන් අමුතු ලස්සනක් තියෙන කන්දක්. ඒක නිකන් අමුතුම ලස්සනක් තියෙනවා ඒ කන්දේ. ඔන්න ඔය වගේ view එකක් තියෙන්නේ. ඒ view එක නම් මාර ලස්සනයි. ඒ කියන්නේ මීදුම නැති වුනහම නා ඒ කියන්නේ නැති වෙනවා ආයෙ තියෙනවා. අන්න අර පැත්තෙන් තව කන්දක් පේනවා. අර ඒරියා එකෙන් පේනවා මාර ලස්සන view එකක් තියෙන්නේ. ඇත්තටම සබාදාම කියන්නේ එක්තරා විදිහක මායාවක්. ඔන්නයි මායාව. මෙන්න මේක තමයි ඒ මායාව. මෙන්න තියෙනවා මිහින් ගඟුල. ඒ කියන්නේ මේක රත්නපුරෙන් කරුණා කරනකොට තමයි හම්බෙන්නේ. මෙන්න තියෙනවා මිහින් ගඟුල. උඩ බලමු. බන්ට් එකක් තියෙනවා. එන්න ඉස්සරහ. වව්. වව්. මේක නම් නැචරල් පූල් එකක්. මේක නම් කියන්න වචන නැහැ. වව්. වව් තමයි කියන්නේ එකම වචනේ.
මෙතන නම් පට්ට. මෙතනින් එහා පැත්තට යන්න පුළුවන් වෙයි. තපස් දෙක ආයම් යන් අර මට ආපු කට්ටිය තාක් කරගෙන එතනින් ඉන්න බෑනේ අපුලුවන්. එන්න පුළුවන්. මේ ටිකේ තියෙනවා ටීම්බෝ හිටිය. කොහොම ලස්සන. ලස්සන අර බොන්සයි සිස්ටම් එකේ තියෙන ගස්. මෙතන කටු කම්බියක් ගාලා වගේ තියෙනවා. එතන යන්න පුළුවන්. කරන්ට් එක දාලා ගන්න හැද. අපි පාරේ ගියා. මේක හම්බෙන්නේ රත්නපුර රත්නපුර පාරෙන් එද්දි. අපි ගුරුවේටෙන් යන්න ගිහිල්ලා තමයි මේකෙන් ආවේ. යන් පරිස්සමෙන් යනවනේ ඉස්සන. ඒත් එක්කම මේ මෙතන පාත ඒත් ලස්සන තියෙන්නේ වලක් එතන නම් ටිකක් යටයි මම හිතන්නේ. මෙතනට යන්නයි ඕනේ නෑ. ඒක ඇතුලේ තියෙන ඉන්න මම පෙන්නන්න. මොන මෙතන අර තියෙන අන්න අතන මොනවද ටික යටයි. එතන යන්න ඕනේ නෑ. අන්න අතන ඔන්න හීං අගුල. ඔන්න එනම් සිරිපා කරුණාවේ අන්තිම පද. එතනින් තමයි යන්නේ. ඒකත් අපි ඉවර කළා. අන්තිම පාඩියක් දැස්සා සිරිපා කරුණාවේ. කියන්නේ මේ රත්නපුර පාර. අපි කොහොමද 60 නැග්ගේ 60 වලින් නැග්ගේ රත්නපුරින් බැස්සේ පොඩි තැනක් පැය 10ක් ගියා බහින්. අරේ නගින්න පැය 5ක් ගියා. බහින්ද තවත් උදේ 6ට පටන් ගත්තේ දැන් වෙලාව කීයද? කිව්ව 4යි වෙලාව. පැය 10ක් ගිහින් තියෙනවා ඒක. ආඩ මොකද කියන්න තියෙන්නේ මේක? අන්න කියන්නේ අපි අත බොරු වැඩක් කරේ අර 60 වලින් බහින්න. එන්න කකුල් දෙක මාර ගන්නවා. ඔව් ටිකක් මහන්සි. පැය 10ක් කියන්නේ ලේසි පැය 10ක් බැස්ස. කොහොමද අරේ නගින්න ගියේ පැය 5යි. බහින්න පැය 10ක් ගියා. එහෙනම් අද වීඩියෝ එක නවත්තන්න. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟට කැම්පින් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් යන්න.